පසුගිය කතංගයෙන් අපි පාහියංගල, බටදොඹලෙන සහ බෙලිලෙන වැනි ගුහා ඇතුළට ගොස් ඒවායේ ස්වරූපය විමසා බැලුවා. දැන් අපි බලන්න ඕනේ ඒ ගුහා ඇතුලේ ජීවත් වුණු මිනිස්සු ඇත්තටම මොනවාද නිර්මාණය කළේ කියලා. මොකද බලංගොඩ මානවයා සතු වූ තාක්ෂණය කුඩා නිවර්තන දූපතක ගුහාවල ජීවත් වුණු දඩයම්කරුවන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් දියුණු වෙටක්. ඇත්තම කිව්වොත් ලෝකයේ අනෙක් රටවල විද්වතුන් දිගු කාලයක් තිස්සේ මේ කරුණු පිළිගන්න පවා මැලි වුණා. අපි මුලින්ම ගල් ආයුධ ගැන බලමු. බලංගොඩ සංස්කෘතියේ සුවිශේෂීම සලකුණ තමයි ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම්. මෙය ඇසූ සැනින් සංකීර්ණ නමක් ලෙස පෙනුනත් මෙයින් අදහස් කරන්නේ සෙන්ටිමීටර 4කටත් වඩා කුඩා ඉතා සියුම් ලෙස හැඩගැසූ ගල් ආයුධයි. මේවා ත්‍රිකෝණාකාර, අඩසඳ හැඩති හෝ වෙලත් ජ්‍යාමිතික හැඩතලවලින් යුක්ත වුණා. බොහෝ විට ස්ෆටික හෙවත් ක්වාර්ට්ස් පාෂාණ වලින් නිම කළ මේවා ඊටාම ඉහළ පාලනයකින් සහ පුහුණුවකින් යුතුව නිර්මාණය කළ බව බැලූ බැල්මට පෙනී යනවා. මේවා නිකම්ම ගල් කැබලි නොවේ. මේවා ඊටා කුඩා කොටස් ලෙස නිපදවා පසුව ලී හෝ සත්ව අස්ථි මිටකට සවිකර සංයුක්ත අවි ලෙස භාවිතා කළා. එක කුඩා ගල් ආයුධයක් කැඩුණු විට මුළු ආයුධයම විසි නොකර ඒ කුඩා කැබැල්ල පමණක් අලුත් එකකින් මාරු කිරීමට මේ මිනිසුන් දැන සිටියා. මුල් කාලයේදී මෙවැනි දියුණු ගල් ආයුධ ගැන ඉතිහාස පොත්වල ලියවී තිබුණේ යුරෝපය කේන්ද්‍ර කරගෙනයි. වසර 12කට පමණ පෙර යුරෝපයේ මධ්‍යශිලා යුගයේදී මේවා බිහිවිණු බවයි ලෝකයම විශ්වාස කළේ. නමුත් ආචාර්ය සිරන් දැරණියගල මහතා ලංකාවේ සාක්ෂි ඉදිරිපත් කරන විට මුළු ලෝකයම මවිත වුණා. 1980 ගණන්වල මුල් භාගයේදී දැරණියගල මහතා ප්‍රකාශ කළේ බටදොඹලෙන සහ බෙලිලෙනෙන් හමු මේ සියුම් ගල් ආයුධ වසර 28000කට වඩා පැරණි බවයි. පාහියංගලින් හමු සාක්ෂි ඊටත් වඩා ඈතට දිව ගියා. ඉකල ජාත්‍යන්තර විද්වතුන් මේ කරුණු විශ්වාස කළේ නැහැ. යුරෝපයටත් වඩා වසර දසදහස් ගණනකට පෙර ලංකාවේ මෙවැනි දියුණු තාක්ෂණයක් තිබුණා යන්න ඔවුන් උපකල්පනය කළේ මිනුම් දෝෂයක් ලෙසයි. නමුත් පසුව අප්‍රිකාවෙන්ද මෙවැනිම පැරණි සාක්ෂි හමුවීමත් සමග ලංකාවේ දිනවකවානු නිවැරදි බව ලෝකයටම පිළිගන්නට සිදු වුණා. 2019 වසරේදී ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායමක් පාහියංගලින් හමු වූ ගල් ආයුධ නැවත පරීක්ෂා කර තහවුරු කළේ මේවා වසර 48000කට වඩා පැරණි බවයි. ඒ කියන්නේ යුරෝපයට වසර 12000කට පෙර තිබුණු තාක්ෂණය ලංකාවේ වසර 48000කට පෙර තිබුණා. එය වසර 36000ක දැවැන්ත වෙනසක්. දැන් අපි ගලින් නිම කළ ආයුධ වලින් ඇටකටු වලින් කළ ආයුධ දෙසට හැරෙමු. 2020 වසරේදී ජාත්‍යන්තර විද්‍යා සංගරාවක පළ වූ පර්යේෂණ පත්‍රිකාවකින් මුළු ලෝකයේම අවධානය නැවතත් ලංකාවට යොමු වුණා. පාහියන්ගලින් හමු වූ සත්ව අස්ථි වලින් තැනූ උල් මෙවලම් 130ක් පරීක්ෂකයන් විසින් පරීක්ෂාවට ලක් කළා. මේවා නිකම්ම ඇට කැබලි නොවේයි. ඊතා සියුම් ලෙස අග උල් කළ ඇතැම් විට ලී මිටකට සවිකිරීමට හැකිවන ලෙස පාමුල කැපුම් යෙදූ ආයුධයි. අන්වීක්ෂ මගින් මේවා පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඒවායේ කෙළවර අධික වේගයකින් යමක් වැදීම නිසා ඇති වූ සලකුණු පවතින බවයි. මෙය අතින් අල්ලා කරන කැපුමකින් ඇතිවිය හැකි සලකුණක් නොවේයි. මෙයින් තහවුරු වුණේ වසර 48000කට පෙර පාහියංගල වැසියන් දුන්න සහ ඊතලය භාවිතා කළ බවයි. අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත හමු වූ පැරණිතම දුනු ඊතල තාක්ෂණය මෙයයි. අග්නිදිග ආසියාවෙන් හමු වූ එවැනිම පැරණි සාක්ෂිවලට වඩා මෙය වසර 16000ක් පැරණියයි. ඝන වනාන්තරයක ජීවත් වන විට ගස් මුදුන්වල වේගයෙන් සැරිසරන වඳුරන් සහ ලේනුන් දඩයම් කිරීමට දුන්න සහ ඊතලය අත්‍යවශ්‍ය මෙවලමක්. වඳුරෙකුට හෙල්ලයකින් විදීමට වඩා ඊතලයකින් විදීම පහසුයි. කාලයත් සමග ඔවුන් මේ තාක්ෂණය දියුණු කරගත් අතර පසුව මුවන් සහ වල් ඌරන් වැනි විශාල සතුන් දඩයම් කිරීමටත් ඔවුන් සමත් වුණා. අස්තිවලින් තැනූ මෙවලම් ඊතලවලට පමණක් සීමා වුණේ නැහැ. සම්පදම් කිරීමට, සිදුරු විදීමට සහ කැපීමට භාවිතා කළ හැකි විවිධ මෙවලම් 29ක් පර්යේෂකයන් විසින් හඳුනාගත්තා. මේ අතර වඳුරු අස්තිවලින් සහ දත්වලින් නිම කළ ඉතා සියුම් ආයුධද තිබුණා. එක් විශේෂිත මෙවලමක් පරීක්ෂකයන්ගේ අවධානයට යොමු වුණා. එය නූල් හුවමාරු කිරීමට හෝ වියමනකට භාවිතා කළ හැකි ලියන කටුවක් වැනි මෙවලමක්. මෙයින් අදහස් කරන්නේ ඔවුන් වනාන්තරයේ කෙන්දි භාවිතා කර දැල් වැනි දෙයක් වියන්නට ඇති බවයි. ගස් සුඩ සතුන් ඇල්ලීමට හෝ ගංගාවලින් මාළු බෑමට ඔවුන් මේවා භාවිතා කරන්නට ඇති. ඊළඟට සීරිම් මෙවලම්
සාමාන්‍යයෙන් ශීත රටවල ජීවත්වන මිනිසුන් මේවා භාවිතා කළේ සත්ව හම්බලින් ඇඳුම් සකස් කිරීමටයි. නිවර්තන කලාපයේ ජීවත් වූ බලංගොඩ මානවයාට ඇඳුම් අවශ්‍ය වුණේ ඇයි? පරීක්ෂකයන් පවසන්නේ මේ ඇඳුම් ඔවුන් භාවිතා කළේ සීතලෙන් බේරීමට නොව වනාන්තරයේ සිටින මදුරුවන් කූඩැල්ලන් සහ මැස්සන් වැනි සතුන්ගෙන් ආරක්ෂා වීම බවයි. අදින් වසර 48,000කට පෙර ලංකාවේ මිනිස්සු තමන්ගේ රැකවරණය වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කර තිබුණා. ආයුධවලට අමතරව ඔවුන් තමන්ව හැඩගැන්වීමත් උනන්දු වුණා. පාහියන්ගල සහ බටදොම ලෙනින් බෙල්ලන්ගෙන් කළ පබළු සහ විවිධ වර්ණගැන් වූ කනිජ ද්‍රව්‍ය හමු වුණා. විශේෂයෙන්ම ගුරුගල් හමුවීම ඉතා වැදගත්. ගුරුගල්වලට කිසිදු ප්‍රායෝගික ආහාරමය හෝ දඩයම් ප්‍රයෝජනයක් නැහැ. ලෝකය පුරාම ප්‍රාග්යිතිහාසික මිනිසා ගුරුගල් භාවිතා කළේ ශරීරය වර්ණගැන්වීමට හෝ යම් යම් චාරිත්‍ර ඉටු කෙරීමටයි. ලංකාවෙන් හමු වූ මේ ගුරුගල් වසර 45,000ක් පැරණි. ඒ වගේම පාහියන් ගලින් හමු වූ මෝර දත්වලින් කළ පෙණ්ඩනය සහ මුහුදු බෙල්ලන්ගෙන් කළ ආභරණවලින් පෙනී යන්නේ මේ මිනිසුන් වෙරළේ සිට කිලෝමීටර් 40කට වඩා ඈතට ඒ ද්‍රව්‍ය රැගෙන ආබවයි. තවත් විශේෂ දෙයක් තමයි පැස්බර බිත්තර කටුවලින් කළ පබළු. මේවා ලංකාවට ආවේ වෙනත් රටක සිට සිදු වූ හුවමාරු ජාලයක් හරහා විය හැකියි. මේ සියල්ලෙන් පෙනී යන්නේ බලංගොඩ මානවයා හුදෙකලා වූ පිරිසක් නොව එකිනෙකා සමග සම්බන්ධතා පැවැත් වූ කලාව සහ සෞන්දර්ය ගැන හැඟීමක් තිබූ ඉතා දියුණු මිනිස් කොට්ටාසයක් බවයි. දැන් මේ සම්පූර්ණ චිත්‍රය දෙස බලන්න. ලොව පැරණිතම ගල් ආයුධ තාක්ෂණය, අප්‍රිකාවෙන් පිටත පැරණිතම දුන්න සහ ඊතලය, නිවර්තන කලාපයේ ඇඳුම් නිෂ්පාදනය, දියුණු වෙළඳ සහ හුවමාරු ජාලයන් සහ කලාව හෝ චාරිත්‍ර සඳහා භාවිතා කළ වර්ණද්‍රව්‍ය. මේ තමයි බලංගොඩ මානවයා වසර දසදහස් ගණනක් තිස්සේ ලංකාවේ ගොඩනැගූ ශිෂ්ටාචාරය. එය ලෝකයේ වෙනත් ඕනෑම තැනක ඒ යුගයේ තිබූ තාක්ෂණයට සමාන හෝ ඊට වඩා දියුණු මට්ටමක පැවතුනා. නමුත් ඔවුන් මේ ගුහාවලටම සීමා වුණේ නෑ. කාලයත් සමග ඔවුන් ගුහාවලින් එළියට ආවා. තැන්නට සහ විවෘත භූමියට පිවිසුණු ඔවුන් මේ දිවයිනේ ස්වභාවය සදහටම වෙනස් කරන්නට පටන් ගත්තා. දඩයම් යුගයේ සිට ගොවිතැන දෙසටත් ගුහාවේ සිට ගම්මානය දෙසටත් ඔවුන් පැමිණි ඒ ගමන ගැන අපි මීළඟ කතාංගයෙන් විමසා බලමු. මීළඟ කතාංගයෙන් හමුවෙමු.